දෙමව්පියන් විදිහට අපි කරන ලොකු වැරද්ද මොකක්ද කියලා ඔයාලා දන්නවද? අපි හිතන්නේ දරුවගේ ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ හැසිරීමේ. නමුත් මම අද ඔබට පෙන්වන්න යන්නේ දෙමව්පියන් 90%ක් නොදකින දෙයක්. ඒක දැක්කොත් ඔබ දරුවගේ හැසිරීම ගැන ඔබේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. අවම ඔබ ඒ විදිහට නොදකින නිසා තමයි ඔබ උදව් ඉල්ලන දරුවට දඬුවම් කරන්නේ. බියෙන් ඉන්න දරුවට මුරණ්ඩුයි කියලා ලේබල් අලවන්නේ. තේරුම් ගැනීමක් අවශ්‍ය දරුවෙකුට අපි තවත් බනින්නේ. අද මම ඔබට කියන්න යන්නේ දරුවගේ හැසිරීම වෙනස් කරන ක්‍රමයක් ගැන නෙවෙයි. ඊට ටිකක් වඩා වැදගත් එකක්. අද ඉඳන් ඔබේ දරුවා දෙස බලන විදිහ වෙනස් කරන අදහසක් ගැන. ආයිබෝවන්. එකොසෙල්ෆ් වෙත ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. මම විමල් ලියනාරච්චි සමාජ සවි බල ගැන්වීමේ සහ මානසික උපදේශනයේ නිරත වෘත්තීයවේදී. අද අපි කතා කරන්නේ හැසිරීම පිටුපස සැඟවුණු දරුවාගේ හිත දකින්න පටන් ගන්නෙ කොහොමද කියන එක ගැන. මොකද අපට පේන්නේ දරුවන්ගේ හැසිරීම. වගේ හැසිරීම තමයි අපිට අපේ ඇස් දෙකට පේන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕන හැසිරීම ඉබේ සිද්ධ වෙන එකක් නෙවෙයි. ඒක පිටිපස්සේ ක්‍රියාවලියක් තියෙනවා. මෙහෙම සරලව ඔබට තේරුම් ගන්න කිව්වොත් කුමක් හෝ අත්දැකීමක් දරුවා ලබනකොට එයාට සිතිවිලි ගොඩ නැගෙන. පළවෙනි එක අත්දැකීමක්. ඇහෙන එකක් වෙන්න පුළුවන්, දකින්න එකක් වෙන්න පුළුවන්, කෙනෙක් එක්ක කතා කරන එකක් වෙන්න පුළුවන්, අහගෙන ඉන්නකොට වෙන දෙයක් වෙන්න. කිසියම් අත්දැකීමක් දරුවා ලබනවා. එතකොට ඔහුගේ හිතේ සිතිවිලි ගොඩ නැගෙනවා. ඒ සිතිවිලි වල එක්කම දරුවට හැඟීම් පහළ වෙනවා. ඉමෝෂන්ස් කියන්නේ. ඒ හැඟීම් තමා එයා කායික හැසිරීමක් බවට පත් වෙන්නේ. කායික හැසිරීමක් හැටියට ඔයාට පේන්නේ ඒ හැඟීම්. දැන් ඔබ හිතන්නේ දරුවගේ හැසිරීම තමයි ප්‍රශ්නය කියලා. ඇත්තටම හැසිරීම කියන්නේ අන්තිම පණිවිඩය විතරයි. ප්‍රශ්නේ පටන් අරන් තියෙන්නේ ඊට ගොඩාක් කලින්. දෙමව්පියන්ගේ වගකීම හැසිරීම විතරක් බලන එක නෙවෙයි. ඒ හැසිරීම නිර්මාණය කළ ඊට පිටිපස්සේ තියෙන ඔහුගේ අත්දැකීම්, සිතිවිලි සහ හැඟීම් තේරුම් ගන්න උත්සාහ කරන එක තමයි බුද්ධිමත් දෙමව්පියන්ගේ උත්සාහය. ඒ නිසා හැසිරීම කියන්නේ අවසාන ප්‍රතිඵලය විතරයි කියන එක අපි තේරුම් ගන්න වෙනවා. අපි මොකද කරන්න ඕන? අපි ආපස්සට ගිහින් දරුවගේ හිත බලන්න වෙනවා. ඒක කොහොමද කරන්නේ කියන එක වෙනම කතාවක්. මුලින්ම තේරුම් ගන්න ඕන හැසිරීමයි ඊට පිටිපස්සේ තියෙන ක්‍රියාවලියයි. අපි උදාහරණයක් අරන් මෙහෙම බලමු. මම බලාපොරොත්තු වෙනවා ඔබට උදාහරණ කීපයක් කියන්න. එතකොට මේ අදහස තේරුම් ගන්න පහසු වෙයි. හිතන්න ඔයාගේ දරුවා පොත අරගෙන විනාඩි 5කින් නැගිටිනවා. එතකොට අපි කියනවා ඔයාට ඉගෙන ගන්න ඕනෑකමක් පේන්නෙම නෑ අපිට. නමුත් සමහර විට දරුවාගේ හිත කියන්නේ මොකද්ද? මට මේක තේරෙන්නේ නෑ. කී සැරයක් උත්සාහ කළාද? මට කරන්න බෑ. මට එපා වෙලා තියෙන්නේ. මේ දරුවාගේ හිත කියන එක. අපිට පේන එක මොකක්ද? අපිට පේන එක තමයි දරුවා පොත තියලා නැගිටලා යන එක නැත්තම් පාඩම් කරන එකෙන් ඉවත් වෙනවා. බලන්න ඔබට දැන් තේරෙනවා හැසිරීම සිත. මම තව උදාහරණයක් කියන්නම්. දරුවෙක් පාසලෙන් ඇවිල්ලා කාමරයට ගිහින් දොර වහ ගන්නවා එකපාරටම. අපි කියනවා මේ ළමයා දැන් හරිම අකීකරුයි. මොනවා වෙලාද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් සමහර විට එයාට පාසලේදී කවුරු හරි අපහාස කරන්න ඇති. නැත්තම් ගුරුවරයා දඬුවම් දෙන්න ඇති. එයාගේ ආත්මාභිමානයට හානියක් වෙන්න ඇති. ඒකෙන් ඉපදිච්ච හැඟීම් නිසා තමයි එයා අර විදිහට හැසිරීමක් පෙන්වුම් කරන්නේ. නමුත් අපිට ඒක පේන්නේ නැහැ. තව උදාහරණයක්. ඔබේ දරුවා නිතරම බොරු කියනවා. අපි කියනවා බොරු කියන්න එපා. නමුත් සමහර වෙලාවට එයා බයයි ඇත්ත කිව්වොත් එයාට තියෙන ආදරය නැති වෙයි කියලා. නැත්නම් දඬුවම් කරයි කියලා. ඒතර හිත ඇතුලේ වැඩ කරන්නේ මට ආදරය නැති වෙයි, මට දඬුවම් කරයි මම මේක කිව්වොත්. ඉතින් එයා බොරු කියනවා. බලන්න. එයාගේ හැසිරීමයි ඇතුලේ වැඩ කරන දේ ඔබට පැහැදිලි මේ කාරණේ. මම තව උදාහරණයක් ඔයාලට කියන්නම්. මේවා බොහොම පොදු උදාහරණ. දරුවෙක් කේන්තියෙන් කතා කරනවා ගෙදරදී. අම්මට හරි තාත්තට හරි. ඒතර අපි කියනවා හරි නරක ළමයි. දැන් අපිට ඔයාට කතා කරන හැටි උගන්වන්න වෙලා. නමුත් සමහර විට එයාගේ හිත කියන්නේ මොකද්ද? මාව කවුරුවත් තේරුම් ගන්නේ නැහැ. එයා කියන දෙයට අහුම්කම් නොදෙන නිසා එයාගේ හිතේ ඉපදිච්ච සිතිවිලි සහ හැඟීම් පිට කරන විදිහ තමයි හැසිරීම පිටිපස්සේ තියෙන ක්‍රියාවලිය ඔබට පේන්නේ නැහැ. මම මේකේ පහසුව ඔබේ තේරුම් ගැනීමේ පහසුව සඳහා තව උදාහරණයක්. අපිට මේවා තේරුම් ගන්න වෙන්නේ උදාහරණ වලින්ම තමයි. හිතන්න දරුවෙක් දවස පුරාම ජංගම දුරකථනයේ එල්ලිලා ඉන්නවා. නැත්තම් යම් වෙලාවක් වැඩි වෙලාවක් ජංගම දුරකථනයේ ඉන්නවා. අපි හිතනවා ඉස්කෝලේ වැඩ මොනවත් කරන්නේ නැහැ.
කොච්චර හරි ෆෝන් එකේ එල්ලිලා කියලා. නමුත් සමහර විට ඒක එයාගේ තනිකමෙන් පීඩාවෙන් හෝ වේදනාවෙන් මොහොතකට පැන යන තැන වෙන්න පුළුවන්. මොකද එයාගේ මුළු කාලය ගත්තම වැඩිපුරම එක්ක ක්ලාස් එකේ ඉස්කෝලේ. එතකොට එයාට ඊට එහා ජීවිතේ දෙයක් නැහැ. එයත් එක්ක සම්බන්ධ වෙන පිරිස අඩුයි. ඒවත් වළක්වලා තියෙන්නේ. බාහිර ක්‍රියාකාරකම් වලට එයාට යන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් එයාට හැඟවෙන්න තියෙන, එයාගේ තනිකම මකා ගන්න තියෙන එකම තැන කොහෙද? එයාට ගෙදර තියෙන ෆෝන් එක. එයා ෆෝන් එකේ එල්ලෙනවා වෙන්න පුළුවන්. ෆෝන් එකේ නිතරම ඉන්නවා වෙන්න පුළුවන්. මේ හැම උදාහරණයකම ඔයාලට පේනවා විවිධ හැසිරීම්. හැසිරීම් වෙනස්. හැබැයි ප්‍රශ්නය අපිට හැසිරීමේ තියෙනවා කියලා පෙනුනට ඔයාලට පේනවා ප්‍රශ්නය තියෙන්නේ හිත තුල හා හිත මගින් ගොඩනගන හැඟීම් මගින් කියලා. මේක අදහසක් විතරක් නෙමෙයි. අද නූතන මනෝවිද්‍යාව කියන්නේ හැසිරීම කියන්නේ ඇතුලේ සිදුවෙන මානසික ක්‍රියාවලිය පිටතට පෙනෙන ආකාරය. ඒ විතරක් නෙවෙයි බුදුදහමත් මීට වසර 2500කට විතර පෙර ඒ දේම මනාව පැහැදිලි කරලා තියෙනවා. ඔයාලා දන්නවා ඒක. අර මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියන කතන්දරේ. එහෙනම් හැම ක්‍රියාවලියකටම පෙර නැත්නම් හැම ක්‍රියාවකටම පෙර ගමන් කරන්නේ හිතයි කියලා එකකින් කියන්නේ නේද? අපිට දරුවාගේ හැසිරීම ප්‍රශ්නයක් වගේ පේන්න පුළුවන්. නමුත් දරුවට මේ හැසිරීම කියන්නේ එයා මුහුණ දෙන ප්‍රශ්නයට පිළිතුරක්. ඊළඟ වතාවේ ඔබේ දරුවාගේ හැසිරීමක් ඔබට කරදරයක් වුණොත් ක්ෂණයකට නවතින්න. දඬුවම් කරන්න කලින්, පනින්න කලින් ඔබෙන්ම මේ එකම ප්‍රශ්නය අහන්න. මේ හැසිරීමෙන් මගේ දරුවාගේ හිත මට කියන්න හදන්නේ මොකක්ද? මේ එකම ප්‍රශ්නය ඔබේ ප්‍රතිචාරය වෙනස් කරන්න පුළුවන්. ඔබේ දරුවාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න ඔබ ඒ හිතපු විදිහ හේතු වෙන්න පුළුවන්. නමුත් තව වැදගත් ප්‍රශ්නයක් තියෙනවා මම මුලින්ම කිව්වා වගේ. හැසිරීමෙන් නැත්නම් දරුවාගේ හැසිරීමට පිටිපස්සේ තියෙන ක්‍රියාවලිය නැත්නම් හිත කියවන්නේ කොහොමද? විනිශ්චය කරන්න කලින් දරුවාගේ හිත කියවන්නේ අපි කොහොමද දෙමව්පියෙක් හැටියට? ඒක අද විස්තර කරන්නේ නැහැ. මොකද ඒවා හොඳින් තේරුම් ගන්න ටික කාලයක්, ටික වෙලාවක් අවශ්‍යයි. ඒකට වෙනම වීඩියෝවක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම හැබැයි ඒක ඉල්ලීමක් කරනවා ඔබට. ඒ වීඩියෝව අතපහු කරන්න එපා. ඔබට ඒක ඉතාමත් වැදගත් වෙයි. හොඳයි. අද ඉඳන් පුංචි අභ්‍යාසයක් කරන්න. දරුවාගේ හැසිරීම දකිද්දී එකවරම වහාම විනිශ්චය කරන්න යන්න එපා. ඒ වෙනුවට හිත කියවන්න උත්සාහ කරන්න. හොඳ දෙමාපියෙක් කියන්නේ හැසිරීම පාලනය කරන්න උත්සාහ කරන කෙනා නෙවෙයි කියලයි මගේ පෞද්ගලික අදහස. හැසිරීම පිටුපස ඉන්න දරුවා තේරුම් ගන්න උත්සාහ කරන කෙනා තමයි හොඳ දෙමාපියෙක්, බුද්ධිමත් දෙමාපියෙක් කියලා මම විශ්වාස කරන්නේ. හැසිරීම පේන්නේ ඇස්වලට. දරුවා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සිත කියවන්න ඉගෙන ගත්තමයි. ඒක ආපහු මං කියනවා. ඔබේ දරුවා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ හැසිරීම දිහා බලලා නෙමෙයි. එයාගේ හිත කියවන්න ඉගෙන ගත්තොත් විතරයි. මේ වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ඔබේ අදහස් සහ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔබේ අදහස තම දෙමව්පියෙකුගේ ජීවිතේ නැත්නම් දරුවන්ගේ ජීවිත වෙනස් කරන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක ෂෙයා කරන්න, මේකට කමෙන්ට් කරන්න, අපි channel එක subscribe කරන්න කියලා ඉල්ලා හිටනවා. එතකොට ඔබට අලුතින් නිර්මාණය වෙන හැම වීඩියෝවක්ම ඔබට ලැබෙයි. හොඳයි. අපි නැවත හමු යමු. ඊළඟ වතාවේ ඔබේ දරුවාගේ හැසිරීම ඔබට කරදරයක් වුණොත් මේ ළමයාට මොකද වෙලා තියෙන්නේ කියලා අහන්න එපා. ඒ වෙනුවට මේ හැසිරීමෙන් මගේ දරුවාගේ හිත මට කියන්න හදන්නේ මොකක්ද කියලා ප්‍රශ්නය ඔබෙන්ම අහන්න. සමහර විට ඒ එකම ප්‍රශ්නය තමයි ඔබේ දරුවාට ඔබ දෙන ලොකුම තෑග්ග. ස්තුතියි. නැවත හමු වෙමු.